මං ආවේ රත්නපුර සිට ෆෙස්ටිවල් සුපර්ස්ටාර් මේ ලයිව් කොන්සර්ට් එකට පොලිටි ගේමක් දෙන්න තමයි බලාගෙන ආවේ. පොඩි සින්දු ගානක් කියන්න. සිතුම් පැතුම් සඳආදරේ එවන වටේ තවත් තරඟ කරුවෙක් දැන් තරඟයට මුහුණ දෙන්නටයි සූදානම්. විශේෂයෙන් ඔබ ඉදිරිපත් කරන්න සූදානම් වෙන ආකාරයේ ගීතය පොඩ්ඩක් ඉදිරිපත් කරලා අපි ප්‍රේක්ෂකයන්ට බලාපොරොත්තුවක් ඇති කරමු. ඔබ ඉදිරියට යනවද නැද්ද කියලා අද මේ තරඟෙදී. අපි බලමු. මා ප්‍රාර්ථනා ආශාවෝ ආරාධනා සුනාදෝ මොකක්ද ඩාන්ස් එකක් එහෙම දාන්නද හදන්නේ? රයිට් ඕකේ. මල් සුවඳ දිගේ මගේ පුන්සඳ පානේ පුරු පුරුදුව බේසුවඳ දැනෙරේ දුන්යාමේ. ඕක නැතුව වෙන එක. ඒක නම් කොතැනක සිටියත් නොබ ඇවෙනිය හර්මන් නැති ගිය ලොකෝය ඩර්වින් පිරිමි සහෝදරය 7යි අක්කයි 8යි ඩර්වින් බර්නන් ලාසන් ග්‍රේසන් නක්ක බ්ලසන් මම හර්මන් ලොකුමල්ලි කිසන් බාලමල්ලි රුවන් කෙලින්ම පවුල රැප් එකක්. මේ දැන් මගේ බලාපොරොත්තු තියෙනවා මගේ හැකියාවන් දක්ෂතාවයන් මේ විනිශ්චය මණ්ඩලයට පෙන්නලා මගේ ගීතේ මම මගේ නම් සෙට් එක රැප් කරපු ගීතය එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ ගීතයක් ආදරේ හිතෙනවා දැක්කම චිත්‍රපටයේ ගීතයක් විජය කුමාරතුංග මාල්නි පොන්සේකා නළුනිලි පිරිස ගාමිණී පොන්සේකා මාල්නි පොන්සේකාට සින්දුව ගායනා කරනවා හඬන්න එපා සුදු මැණිකේ කියලා මම කිව්වා හඬන්න එපා සුදු කෙල්ලේ ක්‍රියේටිව් මල්යහනක සත පන්නම් මල් පැණි පෙරලා දෙන්නම් සැප සම්පත් ගෙන එන්නම් රන් විමනක රඳවන්නම් ඩර්වින් බර්නන් ලාසන් ග්‍රේසන් අක්ක බ්ලසන් මංහම ලොකු මල්ලි කිසන් පොඩි මල්ලි රුවන් ලල්ලලල්ලලල්ලලල්ලා ලල්ලලල්ලලල්ලල්ලා 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 අද මෙන් හෙට සනසන්නම් මීරෙන් මීර පුවන්නම් තුවල් ගෙල පලදන්නම් සුබසීන සැබෑ කරවන්නම් ඩර්වින් බර්නන් ලාසන් ග්‍රේසන් අක්ක බ්ලසන් මංහම ලොකු මල්ලි කිසන් පොඩි මල්ලි රුවන් 1 කියන්නේ ඩර්වින් 2 කියන්නේ බර්නන් 3 කියන්නේ ලාසන් 4 කියන්නේ ගේසන් අක්ක 5 බ්ලසන් මන් 6 හර්මන් ලකි 7 කිසන් 8 කියන්නේ රුවන් ලකි 7 මල් 7යි සිරස සුපර්ස්ටාර් සීසන් 7 ජය වේවා. මරු අඩුපාඩු තියෙනවා. අඩුපාඩු. මොකද දැන් ඔය විරාගී ගායනා කරන්න හේතුව? ආදරේ විරහයක් වුණා කෝකිද. ඒ මොකක්ද උනේ? දැන් අරුත් ආදරයක් ලැබුණා. මොකද්ද පරණ ආදරේට උනේ? ඒක හම්බෙන් ගිල ගියා ලොක් කතා පොල්දිර පස්සේ කතා කරමු. ඒ කියන්නේ ඉවර වෙලා අමල්ට කියනද? නෑ මම ආ ප්‍රයිවට් කියනවා. ප්‍රයිවට් හම්බෙන්න. ෂුවරේට නෑ. මහන්සි. මහන්සි නේ. සිරා. යස් කියන්න. මේමයි දැන් මේක අපි මේක කරන්නේ ප්‍රශ්නයක් නෑ. මොකද්ද උනේ දැන් ඔයාගේ? මගේ පළවෙනි ලව් එක. එයාගේ ලව් දෙක තුනක් තිබිලා තියෙනවා. ඒකයි විතේ. මටම විරහයක් නේ ඒක. මාරේ. හරි. මේ ඕනේ මම කියන්නේ කවුරුද? මම පස්සේ කියන්නේ. ඔව්. හොඳයි හොඳයිනේ. මදු. හ්ම්. එයා මම අරත් එක්ක යාළුවදී මම පස්සේ නෝක් කෙල්ල. සංගීත ගමන ඉදිරියටත් කරගෙන ආදරවන්තින් මදුත් එක්ක විවාහ ජීවිතයක ගත කරලා සංගීත ගමන ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මෙයා තමයි ඇප්ලිකේෂන් එක දැම්මේ. ඉතින් මෙයා ඕන දෙයකට දක්ෂයිනේ. මම මෙයාට හොරෙන් දැම්මේ මම මෙයාට පස්සේ කිව්වේ ඉතින් ඇප්ලිකේෂන් එක දැම්මයි කියලා. හොඳයි ඔයා මොනවාද අපිට ඉදිරිපත් කරන්නේ ඒ වගේ මොකක්ද දක්ෂතාවය? සාමාන්‍ය දැනීම. හොඳයි.
අපි ඔබට ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරනවා. ඔබ ප්‍රශ්න දෙකටම උත්තර දෙන්න ඕන. හැබැයි ඔබට පුළුවන් මුලින්ම ප්‍රශ්නයක් තෝරගන්න. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ හෝ දෙවෙනි ප්‍රශ්නේ. ඕනනම් පළවෙනි එකට උත්තර දෙන්න පුළුවන්. නැත්නම් දෙවෙනි එකට උත්තර දෙන්න පුළුවන්. කොහොමද දෙකටම උත්තර දෙන්න අපි පුංචි උදාවක් කරමු. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ ටිකක් සංකීර්ණයි. දෙවෙනි ප්‍රශ්නේ ටිකක් සංකීර්ණත්වයෙන් අඩුයි. ලේසි. දෙවෙනි ප්‍රශ්නේ. එය සිදුවේ කවදාද? ඒ සිදුවේ කවදාද? මොකද්ද? නැවත මම කියන ප්‍රශ්නය එය සිදු වූයේ කවදාද? මොකද්ද? ඒක තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ නේ. ඔව්. ඒක තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ. ඔයා දෙවෙනි එක නේතරක. කොච්චර තර්ක වලට ගිහිල්ලා තියෙනවද? කොච්චර ජයග්‍රහණ ලැබලා තියෙනවද? කවුද අර චූටි මල්ලි? කිසිම වැඩක් නැති ජජ් බෝඩ් එකක් ඉන්නේ. යංගන්නේ. ඔබ මොකද්ද ඉදිරිපත් කරන්න සූදානම්ින් ආවේ? පේන්නේද? හොඳයි ඉදිරිපත් කරන්න. දැන් ඔය කලේ මේ ඔළුවේ සමබරව තියාගෙන නටන්නේ නැත්නම් මේ ඔළුවේ රඳවගෙන නටන්නේ? සමබරව තියාගෙන. ඇත්තටම ඔයාට නටන්න පුළුවන්. ඔයාට ඉතාම දක්ෂ විදිහට රංගනය ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි බලාපොරොත්තු වෙන தත්ත්වය ඔයා තුල නැතිවීම. ඒක නිසා ඔයාට අන්තිම දෙදෙනාට තේරෙන්නේ නැහැ. බොහොම ස්තුතියි. ඔබේ හැකියාවට වේදිකාව බාරයි. ඔයා මොකද ඉදිරිපත් කරන්නේ? මම බංගලිවලු දෙනේන්නයි පොරොන්දු ගීතේ ගායනා කරමින් නර්තනයක් ඉදිරිපත් කරනවා. අපි කැමතියි ඔබේ හැකියාව බලන්න. බංගලිවල පොරොන්දු දුහුලසා ay පොරොන්දු රන්මිනිමා ay පොරොන්දු itu kere ada itinta itu kere ada itinta diku kal jiwan wenneko හොඳයි අපි සතුටු කෙරුවා. ඔයත් සතුටු වුණා. දැන් දෙපාරක් කොහොම හරි අපි ගොඩක් රසින්ද
දැන් බොහොම මේක ස්තුතියි ටීවී එක පැමිණියට. යනකොට මුළු ලංකාවම රස ලංකාවම බලනවා. ඒක ලංකාවම ඇත්තටම ප්‍රසිද්ධ. ඔයා ලොකු පිනක් කරගන්නවා ඒකේ. නමුත් තරගෙට නම් තරගෙට අමාරු තෝරගන්න. මගේ නම් කැමැත්තක් නැහැ ඊළඟ වටේට ඔබ යවන්න. සිංහල බුලා මොනද ඉස්සරහට ඉස්සෙල්ලා මුන්නේ හඬන්නේ ඇයි සුදු මැණිකේ කියන්න පන මාගේ මට තව තුන්වෙනි වටේට යෝජනා කරන්න අමාරු වෙනවා. ගාන දිවා මම හරින්න ගුණවනි හරි අපේ ගාමිස් කොහොම වගේ බලන්නේ මම සිංහල නේද? ආ. මට ජයග්‍රහණය මට දවල්